Jita rupa
විචිත්ත නයදහා රිත ධම්ම දේහං දේහං රක්ඛිත බවත් තයනිය ලෝකං ලෝකං තබුම් ජින Pambe sure naran sane salo dayaveni alokayak gane andurete uda Deviyan pawa pasigelat doamini payuge watimi mame sambodo piyanani Polowemin pihiti nosalek gunaya mena lambudu pas sewu samatama nivaragena pau malnasan මගනත ඔබ විනා මధుරම මధుර සම්බුදු දම වඳිමි මනා මහ ගුණ නිදා නය पूजित सील वर बुदु बन बालेन रागादिय नासन लाद पिन सिदु करन दं लेबुमेट वारम लाद උත්තම සංඝ රුවන දැතියෙන් වඳිමි අද සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
වාසන තුන් ලෝකයේ සතර දේශ යොමු කළ මැනවි මේ වෙරට පියවි ඇස ඔබ රැඳ සිටින සුරවිමනෙන් බිමට දැස ඇරයුම් කරමි බුදු පුදනට වාටින ලෙස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ උතුම් පිරිවෙන් විහාරස්ථානයේහි පූජනීය ස්ථානයේහි ගෞරවනීය විහාරාධිපති පරම පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගෙන් අපි අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේහි වැඩ වාසය කරන මේ සියලු කටයුතු වලට පෙරමුණේගෙන ක්‍රියා කරන අපේ පඬිත හාමුදුරුවන් වහන්සේලා දෙනමගින්ද අපට අවසරයි. ඒ ඇතුළු කොට සියලු මහා සංඝ රත්නයෙන් මේ වෙලාවේ අපි අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිල් මෑණිවරුනි, පින්වතුනි, අද දවසේදී මේ මුළු මහත් ගමටම මේ ප්‍රදේශයටම ඉතාමත්ම සතුටුදායක වන වැඩදායක වන දිනයක් හැටියට අද මේ දවස හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද දවසේ මා විශේෂයෙන්ම අප මේ ස්ථානයට සම්බන්ධ වුණේ මේ සෑම කටයුත්තකටම පෙරමුණේගෙන මේසා විශාල දැවැන්ත නිර්මාණයක් සකසලා හදලා පූජා කළ දැනට ඉතාලියෙහි ජීවත් වුණත් ලංකාව තමන්ගේ උපන් රට තමන්ගේ ආගම ජාතියට පුදුමාකාර ආදරයකින් ගෞරවයකින් කටයුතු කරන ඒ අරුණී සිරිවිරත්න මැතිණිය අද මේ විහාරස්ථානයේ මේ උතුම් කටයුත්ත සිදු කරලා එතුමේ කාර්ය විහාරස්ථානයට පූජා කරන්නට යෙදුණා. මේ අවස්ථාවේ අපිට එතුමිය සිහිපත් කරන්නට යෙදුණා. එතුමිය අපිට දැනගන්නට හඳුනා ගැනීමට හැකි වූයේ විශේෂයෙන්ම මගේ අනුශාසකයන්න් වහන්සේ ගුරුවරයාණන් වහන්සේ වන පිංහෙන විචේතරකාරාම විහාරස්ථානයේ අතිගෞරවනීය ශාස්ත්‍රපති පළමුවනේ නන්දාලෝක නායක මාහිම්පාණන් වහන්සේත් එක්ක බොහෝම ලෙන්ගතුව මිත්‍රශීලී ඇසුරු කරපු මෙතිනියක් හැටියට අරුණී සෙනවිරත්න මහත්මිය දැන් හඳුනගෙන තියෙනවා. අපට අපේ නායක හාමුදුරුවෝ එතුමියන් ගිහිල්ලා මතක් කළා, සිහිපත් කළා. මේ වගේ පින්කමක් තියෙනවා වැඩම කරලා ධර්මානුශාසනාවක් සිදු කරලා පැමිණෙන ලෙසට. ඉතින් මේ වෙලාවේ මම දීර්ඝ වේලාවක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි වඩින මගක් යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. කෙසේ හෝ වේවා උත්සව සභාවේ කටයුතු අවසන් වුණු වෙලාවෙදී අපට වැඩම කරන්නට පුළුවන් කමක් ලැබුණා.
ඒක ඉතාමත්ම සතුටුදායකයි මේ ස්ථානයට අපිට වැඩම වන්නට අවස්ථාව ලැබීම පිළිබඳව. විශේෂයෙන් අපිට අරුණි මහත්මිය අපේ විහාරස්ථානයට පැමිණිලා එතුමිය තමන්ගේ ජීවිතයේ මේ සතුටුදායක ආරක්ෂා අපට සිහිපත් කළා. මම හිතනවා ජීවිතයේ එතුමිය සර්ව සම්පූර්ණ ජීවිතයක් උනාය කියලා එතුමියට දැනෙනවා නම් ඒ දැනුණු පළවෙනි දවසේ හැටියට මම හිතනවා අද දවස වෙන්නේ නැති කියලා. ඒ මොකද මේ චෛත්‍යයක් හදලා පූජා කරනවා කියන එක සම්බුද්ධ ශාසනයේ තියෙන සුවිශාල පින්කමක්. ඒක සුවිශාල වගේම දුර්ලභ ගණී පින්කමක්. මම එමුතින් වර්ණ මහත්මිය ජීවිතේ කරපු අරුණ මහත්මිය ජීවිතේ කරපු ලොකුම පින්කම මොකක්ද කියලා. එතුමිය කියාවේ ගුඩා පින්කම්. මොකද ගුඩා පින්කම් කරපු මෙදිනියක් නේ. හැබැයි ඔබතුමිය හිතන්න ඔබතුමිය නොදැනගත්තට ඔබතුමිය නොසිතුවට ආයේ කවදාවත් කරන්න ලැබෙන පින්කමක් නෙවෙයි. ඔබතුමිය මේ අත ගහලා මේසා විශාල කැපවීමක් කරලා මේ කටයුත්ත සිදු කරේ. ඒකට හේතුව තමයි ලංකාවේ අපිට පන්සල් 2000ක් තියෙනවා. ඊට වැඩි තියෙනවා. අපි උදාහරණයකට 10000ක් කියනකොට ලංකාවේ පන්සල් 10000ක් තියෙනවා. ලංකාවේ පන්සල් 10000ට විහාර මන්දිර කීයක් හදන්න පුළුවන්ද? කීයක් හදන්න පුළුවන්ද? ඔයත් කියනවා පන්සල් 20000කට විහාර මන්දිර කීයක් හදන්න පුළුවන්ද? 20000ක් විතරම හදන්න පුළුවන්. විහාර මන්දිර ඕන තරම් හදන්න පුළුවන්. හිටවන්න පුළුවන්. මම වැඩ ඉන්න පන්සලේ බෝධීන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ලංකාවේ පන්සල් 20000ක් ඇදුවොත් විහාර මන්දිර 40000ක් හදන්න පුළුවන්. බෝධීන් වහන්සේලා 40000ක් රෝපණය කරන්න පුළුවන්. හැබැයි පන්සල් 20000ේ චෛත්‍ය 40000ක් හදන්න බෑ. චෛත්‍ය 20000යි. ඒ මොකද බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය විහාරස්ථානයක තියෙන්නේ එකම එක විහාරයක් පමණයි. මට කොහෙන් ලංකාවේ කියන බලන්න ධාතුන් වහන්සේලාත් එක්ක නිර්මාණය කරපු චෛත්‍ය දෙකක් තියෙන පන්සල. මම දන්න තරමින් නෑ කොහෙවත් නෑ. චෛත්‍ය තියෙන්නේ එකයි. මම මේ කියන්නේ යන්නේ අරුණි මහත්මිය මගෙන් ඇවිල්ලා හාමුදුරනේ මේ කරපු පින්කම කොච්චර වටිනවද කියලා. මම හිතුවේ කිව්වා ඔබතුමියට දැන් මෙතනදී ඕක කිව්වොදී එතරට කියන තාක්ෂයක් නැති වෙනවා. මම ඒ නිසා එදාටම කියන්න කොච්චර වටිනවද කියලා. අවිඥානිකව හෝ සවිඥානිකව හෝ ඒ කියන්නේ දැනගෙන හෝ නොදැනගෙන ඔබතුමිය මේ සිද්ධ කරේ කල්ප ගානකටවත් කරලා නිව කරන්නට බැරි මහා පින්කමක්. කල්ප ගානකින්වත් ඔබතුමියට මේ වගේ පින්කමක් කරන්න බෑ. ඒ වගේම තමයි කල්ප ගානක් යනකම්ම කවදාවත් විනාශයටපත් වෙන්නේ නැති පින්කමක් තමයි ඔබතුමිය අද මේ කළේ. දැන් අපි අහලා තියෙනවා සම්බුද්ධ ශාසනයේ තියෙන විශාල ආනිසංස ලැබෙන පින්කම් කීයක් තියෙනවද? කීයක් තියෙනවද?
8ක් තියෙනවා නේද? එනවා නම් චෛත්‍ය කියලා හදන්න පුළුවන් 20000යි. අවස්ථාවල් කී දෙනෙකුටද ලැබෙන්නේ? 20000කට පමණයි. අද මේ පින්කම දිහා දැකලා කාට හරි හිතුනොත් අරුණේ වැටෙනිය කරපු මේ පින්කම දැකලා හිතුනොත් අනේ මට චෛත්‍යයක් හදලා පූජා කරන්න ඕන නම් කියලා. එහෙනම් ඉතින් චෛත්‍යයක් විතරක් හදලා මදි. ඇයි? ඉඩමක් ගන්න ඕන, පන්සලක් හදන්න ඕන, ඔය ඔක්කොම හදලා තමයි චෛත්‍ය හදන්න ඕන. වෙනනම් අවස්ථාවක් නෑ. එතන දායකයෙක්. මේ දායක මහත්මයා තවසක් එන ගමන් පන්සලට ගියා. කියන්නේ හරියට මෙන්න මේ වගේ කාලයක බුදු කෙනෙක් ඉපදිලා පිරිනිවන් පාලා කාලයක් ගියන් පස්සේ ගත වෙච්ච කාලයක් හරියට මෙන්න මේ යුගයේ වගේ. මේ මිනිස්සේ දවසක් පන්සලට යනකොට පන්සලේ චෛත්‍යයේ වියතක පමණ කොටසක් කැඩිලා. වියතක පමණ කොටසක් කැඩුණු නිසා මේ චෛත්‍ය මේ මිනිස්සේ කරපු වැඩේ බාසු නැහැලේ ගිනාලා නෙවෙයි. පොඩ්ඩක් බදාම චුට්ටක් අරගෙන තමන්ගේ අතින්ම හැඳි මුකුත් නැතුව තමන්ගේ අතින්ම අර කැඩිච්ච වියතේ පුංචි කොටස මේ මිනිසයා අරගෙන අතින් පිළිසකර කරලා චෛත්‍ය හැදුවා. අර චෛත්‍ය කැඩුණු පුංචි කොටස එතුමා තමන්ගේ අතින් බදාම ටිකක් අරගෙන අතින්ම අරක මට්ටම් කරලා හැදුවා. හදලා වන්දනා කරා. අරුණි මහත්මිය දන්නවද ওই වියතක වමන කොටසක් හදපු එයාට ලැබුණු දේවල්? එයා එතනින් පස්සේ මැරිලා කල්ප කිහිපයකට පස්සේ ආව අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකම් එතුමන් අපේ සම්බුද්ධ ශාසනය විලා මහාන වුණා. මහාන වෙලා බුදුරජාණන් වහන්සේගේ කමඨහන් ලබාගෙන උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔයත් දන්නවද? උන්වහන්සේ රහත් වෙලා කරපු ප්‍රකාශය. උන්වහන්සේ කියනවා මම එදාට වගේ මහා පින්කමක් කරා. ඒ පින්කම කරලා පින්කම ඉවර වෙලා මම මැරිලා ගිහලා ඉපදුනා දිව්‍ය ලෝකයේ. දිව්‍ය ලෝකයේ ඉපදුණු මම මේ සම්බුද්ධ ශාසනයේ උත්පත්තිය ලබනකම මේ ආත්ම භාවයේ උත්පත්තිය ලබනකම්ම අපායකට වැටුනේ නැහැ. අපායකට වැටෙන්න තියා මම මේ ජීවිත කාලේ මේ ආත්මයට එනකම් අපාය කියන නමවත් ඇහුවේ නැහැ කිව්වා. අපායකට වැටෙන්නේ නැති එක කෙසේ වෙතත් අපාය කියන මේ අකුරු තුනවත් මම ඇහුවේ නැහැ කිව්වා. බලන්නකෝ වියතක පවන කොටසක් හදලා එහෙමුණා නම් මුල්ගලේ ඉඳලා චූඩාමාණික්‍ය දක්වා මේ කරපු මහා පින්කමෙන් ඔබතුමී හිතන්න මොන තරම් පිනක් ලැබෙයිද කියලා කියාගන්න බැහැ. එහාමුදුරුවෝ නම තමයි සුධායු පින්ඩික මහරහතන් වහන්සේ. සුධායු කියලා කියන්නේ බදාම වලට, පින්ඩික කියලා කියන පිටු වලට. බදාම ටිකකින් චෛත්‍යයක් පිළිසකර කරපු නිසා, බදාම පිටකින් චෛත්‍යයක් පිළිසකර කරපු නිසා උන්වහන්සේට නම තිබුණා සුධායු පින්ඩික මහරහතන් වහන්සේ කියලා. උන්වහන්සේගේ ශරීරය හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ උසට ගැලපෙන මහතක් තිබුණා. මහතට ගැලපෙන උසක් තිබුණා. හැබැයි උන්වහන්සේගේ ශරීරයේ අස්තියක් පේන්නේ නැහැ. අස්ති පේනවා කියලා කියන්නේ අපි කොච්චර මහත් වුණත් මේ නැවෙනකොට මේ අස්ති පේනවානේ. උන්වහන්සේ එහෙම පේන්නේ නැහැ. පරිපූර්ණ ශරීරයක් තිබුණා. පරිපූර්ණ ශරීරයක් තිබුණා. ඒවල් ලැබුණේ අර වියතක පමණ පුංචි කොටසක් පිළිසකර කරලා ලැබුණු පිනේ. ඒ සාපේක්ෂවත්නි මම මේ විලාගේ සිහිපත් කරන්නේ අරුණේ මෙතනියනි
ඔබතුමිය මේ ජීවිතයේ කලේ සංසාරයේ ඔබතුමියට ආයේ මම කියන්නේ පින්කම් කරන්න එපයි කියලා නෙවෙයි පින්කම් කරන්න. ආයේ ඔබතුමියට සංසාරේ ඈතර වෙන්න මම මේ පින්කම් කරන්න ඕනේ කියලා තවත් පින්කම් ඉතුරු වෙන එකක් නැති වෙයි. මේ පින්කමම ඔබතුමියගේ ජීවිතය සුගතිගාමී කරගන්නටම හේතු වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ සාද මේ ගමට මුළු මහත් ගමටම ගම්මානියටම මහත් ආලෝකයක්. මේ මුළු මහත් ගමටම විශාල එළියක් ආපු දවසක්. මෙතෙක් කාලයක් අපේ පින්වත්තුන් ඇවිල්ලා වන්දනා කරාට වන්දනා කරන්න තැනක් තිබුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දවසක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අනේ පිළිසිතානන් ආනන්ද හාමුදුරන්ට කියනවා ස්වාමීනි බුදුන් වහන්සේ මේ ස්ථානයේ වැඩම කරපු වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න මේ විහාරේ තැනක් නැහැ. ඒ නිසා අපිට ඒකට අවස්ථාවක් හදලා දෙන්න කියලා. මොකද දැන් බුදුහාමුදුරුවෝ වන්දනා කරන්නේ මිනිස්සු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ විහාරේ නැති වෙලාවට එනාපු මල් ටික බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ගල කෙලිය වටේ ওই ඒ තැන්වල තියලා තමයි යන්නේ. දැන් මේක අවලස්සන නිසා ආනන්ද හාමුදුරුවන්ගේ උපදේශයක් ගත්තා. ආනන්ද හාමුදුරුවෝ මම බුදුහාමුදුරුවන්ගේ අහලම කියන්නම්. බුදුරජාණන් වහන්සේ අපලා වැහුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද බුදු කෙනෙකු වෙනුවෙන් වන්දනා කළ යුතු ස්ථාන තුනක් තියෙනවා. මොකද්ද? ශාරීරික, පාරිභෝගික, උද්දේශික. උද්දේශික කියන්නේ විහාර මන්දිරය. පාරිභෝගික කියන්නේ බෝධීන් වහන්සේට. ශාරීරික කියන්නේ මොකද්ද? චෛත්‍ය රාජාන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් විහාරයකට වඳිනවට වඩා පින් ලැබෙනවා බෝධීන් වහන්සේට වඳිනකොට. බෝධීන් වහන්සේ වඳිනවට වඩා පින් ලැබෙනවා චෛත්‍ය රාජාන් වහන්සේ වඳිනකොට. විහාර මන්දිරය කියලා කියන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන් තනපු ස්ථානයක්. දැන් මේ විහාරේ අපිට ගියාම දැනෙන්නේ මෙතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වගේම මේ මුළු ගම අරුණි සේවිරත් නැතිදිය. ඔබතුමිය අපේ නායක හාමුදුරුවෝ හම් වෙනා වෙලාවක එතුමියට මම හිතන්නේ කියලා තියෙන්නේ මේ අනේ නෝනා මේකට මට මුල් ගල තියලා දෙන්න කියලා. නේද? ඉතින් ඒ කල දෙයින් ජීවිත කොට කීපයක් පූජා කරලා පස්සේ ආයෙනකොට ඒ විදියම නිසා එතුමිය කැමැත්තෙන් බාරගත්තා මම මේක කරනවා කියලා. ඒ එතුමිය බලන්න මේ ලංකාවේවත් නොවේ හිටියේ විදේශ රටක හිටියේ. විදේශ රටක ඉඳගෙන අවුරුදු කීපයක් වෙන පුංචි කාලයකදී මේ මහා දැවැන්ත නිර්මාණය කළා. එතුමිය මේ පින්කමේ තියෙන වටිනාකම දැනගෙන වෙන්න ඇති කරන්න ඇත්තේ. මේක ජීවිතේ මට ආයි කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. ඔබතුමීට තව කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ පන්සලේ ආයි තව චෛත්‍යයක් හදන්න බෑ කාටවත්. මම දන්නේ විදිහට ගොඩාක් පන්සල් වල නම් චෛත්‍ය හදලා තියෙන්නේ. හරි අඩුවෙන් එකක් දෙකක් තමයි නැත්තේ. හරිම අඩුවෙන්. ඒ නිසා මේ අවස්ථාවයි කවදාවත් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ දැන් තව බුදුරේ කාලේ මේ අවස්ථාවට ලැබෙයිද කියලා මෙහෙමවත් වෙලා මට බඩ ටිකක් කියන්න. ඔයත් මේ වගේ පින්කමට වෙලා සාදුසිතින් පින් අනුමෝදන් වෙන්න. ඒ නිසා හැම කෙනෙක්ම මේක දිහා දැකලා බලලා සාදුසිතින් පින් අනුමෝදන් වෙන්න. පෞසිතුවිලක් නම් හිතන්නවත් එපා. එහෙම හදවතින් හිතනකොට හිතට සැනසීමක් දැනෙනවා. ඒකම ඇති චෛත්‍යයක් නොහැදුවා මේ සාදුසිතින් වන්දනා කිරීම පින්කමක් ඒ පිනක් අනුමෝදන් වෙනවා. බලන්න මොකද මේ ගමේ මිනිසුන්ට චෛත්‍යයකට කියලා වන්දනා කරන දැන් අද ඉඳලා තැනක් තියෙනවා. චෛත්‍යයේ වඳින ගාථාවද මේ පන්සලේ ඉඳගෙන කියන්න පුළුවන්. බය නැතුව. ඒ නිසා මේ මහා පින්කම් ටික අද කරන්ට එතුමිය මේ ගමේ ජනතාවට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. එතුමිය මේ ගමේවත් නෙවෙයි මේ ගමේ සම්බන්ධතාවයේ තියෙනවා. නමුත් ඉන්නේ මේ ගමේ නෙවෙයි. නමුත් ඒ කාර්යය එතුමිය ඉෂ්ට කරා. ඒ නිසා අපි මේ වෙලාවේ එතුමියට
විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කර යුතුයි අද දවසේ මේ මහා පින්කම සිද්ධ කිරීම පිළිබඳව. ඉතින් තවත් ගොඩාක් බණ කියන්න පුළුවන් මේ මම හිතනවා අද මේ පින්කමේ අරුණි මහත්මිය වගේම සතුටු වෙන තවත් කෙනෙක් ඉන්නවා. කවුද? කොබලන් අම්මා නේද? අම්මට සතුටු වෙයිද? ගොඩාක් සතුටුයි නේද? තමන්ගේ දුවේ නේද? මේ වගේ පින්කමක් කරලා ගමේ ජනතාවගේ ප්‍රසාදය ලැබෙනකොට කොච්චර සතුටද හදවතට. ඒ සතුට මම නම් හිතන්නේ අපිටවත් කියන්න පුළුවන් වෙයි කියලා. ඒක ඔබතුමියගේ හදවතට දැන සතුටක් ආවේ. ඒ සහෝදරිය පිළිගන්න පැත්තේ නේද? ඔව් ඒ තුමිය කරලා තිබුණා. ඉතින් මේ මහා පින්කම් කරපු අය ඉන්නේ කවුද? ඒ නිසා අම්මට සතුට වෙන්න පුළුවන්. මගේ කුසෙන් හදාපු දරුවෝ මේ අවුරුදු 7ක් මේ 7 දෙනාම බඩේ තියාගෙන හිටියනේ. දැන් දුකයිද 7 දෙනා බඩේ තියාගෙන හිටියන අවුරුදු 7 නෑ නේද? පුදුම සතුටක් තියෙන තාත්තත් කියන හොඳයි. නමුත් ඉතින් අවුරුදු 18කට ඉස්සර වෙලා තාත්තත් නැති වෙලා. හැබැයි කොහේදී හරි ඉඳගෙන එතුමන් මේක බලාගෙන ඉන්නවා නම් එතුමන් හදවතින් සාදුනාද දීලා සතුටුවේ අනේ මගේ දුවේ ගැටි මේ වගේ පින්කමක් කළා නේද කියලා. ඒ හැම පැත්තෙම හිතනකොට පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා. ඒ නිසා මේ වෙලාවේ ආදරණීය අම්මට අපි පළමුවෙන් ආශිර්වාදේ කරමු. එතුමියට ජීවිතේ තුනුරුවනි ආශිර්වාදයේ සැලසේවා. චිරාත් කාලයක් ආයුල වන්නට එතුමියට මේ කළ මහා පින්කම හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදුනාද දීලා ආශිර්වාදේ කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ පරිලෝකීය ආදරණීය පියාණන්ට පීටර් සිංහ පෙරේරා පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාණන්ගේ පරිලෝකීය ජීවිතයට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාද පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඒ එකාමින් අත්ගල් වැදගෙන මේ පින්කම් පසුපස්සේ හිටපු සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අපි පොදුවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේ විශේෂයෙන්ම මේ වගේ පින්කම් කරන අපිව සම්බන්ධ කරගොත් අපේ සුදුසිංහ උපාසක මෑණියන්ට විශේෂයෙන්ම අපි ආශිර්වාදේ කරනවා. ඉතින් මේ හැමදාම අපේ අම්ම කෙනෙක් වගේ පන්සලේ නිතරම ඉන්නවා. නිතරම පින්කම්වල නිදි වරාගෙන දවස ගානේ තුමේ පන්සලේ හිටියා. අපිට පුදුම ආරක්ෂාවක් සැපෙවුවා. මේ පින්කම් කරන්න අම්මා කෙනෙක් වශයෙන් පස්තුරුවනේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පළමුවෙන් ආශිර්වාදේ කරන්න ඕන මේ විහාරස්ථානයේ නායක හාමුදුරන් වහන්සේට තුන් වහන්සේට චිර ජීවනයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායුෂ ලබන්නට උන්වහන්සේට උතුම් තුරුවනේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කර යනිකුත් පඬිත හාමුදුරන් වහන්සේලා දෙනමතම උන්වහන්සේලා දෙනමතම අපි ආශිර්වාදේ කරනවා. උන්වහන්සේලා දෙනමතම චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශාසනික වේවරේට කරන්න ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම අනිකුත් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ආශිර්වාදේ වේවා. මේක මුල්ගල් තබපු වෙලාව ඉඳලාම මේක වැඩ කටයුතු මේ මොහොතේ අවසන් වන තෙක්ම මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයක් වේවා. තුනුරුවනේ අනන්ත ගුණ බලය සෙත් ප්‍රාර්ථනා පිණිස අනුමෝදන් වේවා. මේ චෛත්‍ය නිර්මාණය කිරීමේ මහා පින්කම හැම දිනාටම අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම එතුමියට පූජෝපහාර දක්වමු. දසමසක් කුස දරාගෙන දරුවන් මේ ලෝකයට බිහි කළ ඒ ආදරණීය මව්තුමියට ඔබගේ ආදරණීය අම්මාවරුන්ට ඔබගේ ආදරණීය අම්මාවරුන්ට සියලු දෙනාගේම අම්මාවරුන්ට උතුම් පදින ගාථාව කියන්න. තස්ස මාසේ උරේ කත්වා
සියලු
රෝගී තත්ත්වයන් දුරු වන්නට මාර කතරින් නිතර වන උතුම් නිර්වාණ අවබෝධය අවබෝධ කරගන්නට විශේෂයෙන්ම අරුණි මෙදිනියට ඒ වගේම තුමීගේ ආදරණීය මෑණියන් ප්‍රධාන පියාණන් ප්‍රධාන සියලු දෙනාටම එක හා සමාන මේ පින් අනුමෝදන් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය සැප සහිත ප්‍රතිපදාවකින් අවබෝධ කරගෙන දුක් සහිත සංසාරයෙන් ඈතර වන්නට මේ පින උතුම් පාරමී ධර්මයක් වේවා 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 කියලා සාදු 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 සිතින් ප්‍රාර්ථනා කරගන්න.